Hi guys, කොහොමද ඉතින් ඔයාලට ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවේ. මම දන්නවා ඔයාලා මගේ මල් බලන්න මං එනකම් බලාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ පහුගිය දවස් ටිකේ කටින පින්කම් වලට කියපු මල් වගේක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. මල් ටිකත් පැක් කරගෙන අපි මේ බලාගෙන ඉන්නේ බස් එකක් එනකම්. බලන්නකො මේ ලොකේෂන් එක ලස්සනද කියලා. කොළඹ ඉඳලා හැටන් අවිස්සාවෙල්ල පැත්තේ නුවරඑළියට ආපු කෙනෙක් නම් මේ ලොකේෂන් එක අනිවාර්යෙන් දැකලා ඇති. එදා දවසේ මල් ටිකක් දාලා අපි මේ පාන්දර 5 මාරට විතර ට්‍රේන් එකෙන් කොළඹ යන්නම් කියලා ලෑස්ති වෙන්නේ. අවට වටපිටාව ගොඩාරියක් ලස්සනට පෙනුනට මේ වෙලාවේ මෙහෙට ගොඩාක් සීතලයි. කෝච්චිය නානුවෙන් උදේ 6ට පිටත් වෙනවා. ඉතින් අපි ට්‍රේවිල් එකක් දාගත්තා ස්ටේෂන් එකට යන්න. මෙතන ඉඳන් ඒ තරම් දුරක් නැහැ, විනාඩි 5ක්වත් යන්නේ නැහැ අපිට ස්ටේෂන් එකට යන්න. සතියේ මැද දවසක් නිසාත් මේ කෝච්චිය උදේ 6ට නානුවෙන් ගන්න නිසාත් අපි කලින් ටිකට් බුක් කරගත්තේ නැහැ. ඉතින් කෝච්චියේ සෙනග හිටියෙම නැති තරම් අපිට පෙරලි යන්න ඉඩ තිබුණා. හස්බන්ඩුයි මායි කවදාවත් කෝච්චියේ ගොඩක් දුර ගමනක් ගිහින් තිබුණේ නැහැ. හස්බන්ඩුයි මායි විතරක් නෙවෙයි මේ ගමනට අපේ පවුල කට්ටියත් එකතු වුණා. කෝච්චිය ටික ඉස්සරහට ඇදෙනවා. බලන්නකෝ පහතින් පේන දිය ඇල්ල කොච්චර ලස්සනයිද කියලා. අද වැහි දවසකුත් නෙවෙයි නිසා ඉර පායන් එනවා ඈතින් පේනවා. කෝච්චියේ තාම වැඩි සෙනගකුත් නැති නිසා අපිට ඕන තරම් කෝලම් කර යන්න පුළුවන් වුණා. ඈතින් ඉර පායගෙන එනකොට සිරිපාදේ ලස්සනට පේනවා. ඒක දිහා තමා මම ඔය බල යන්නේ. මේ වෙලාවේ නම් මේ කෝච්චි පාර දිව්‍ය ලෝකෙට යන පාර වගේ මට දැනුනේ. ඒ තරම් ලස්සනයි. ඉන්නකෝ මම ඔයාලට සිරිපාදේ පෙන්නන්නම්. මගේ වීඩියෝස් කලින් ඉඳන්ම බලන කට්ටිය දන්නවා මම නිතරම මෝදර කෝවිලට යනවා. ඉතින් මේ යන්නෙත් එහෙට තමයි. තේවතු මැද්දෙන්, ගස් මැද්දෙන්, දිය ඇලි උඩින් යනකොට මේ ගමන නම් ගොඩාක් ලස්සනයි. ඉතින් ඔයාලටත් පුළුවන් නුවරඑළිය නිවාඩුව ගත කරලා ආපහු කොළඹට යනවා නම් මේ වගේ ට්‍රේන් එකේ යන්න. හැබැයි සති අන්තේ නම් මේ වගේ නිදහසේ යන්න අමාරුයි. මොකද සෙනග ගොඩක් වැඩි නිසා. මේ උදේ පාන්දර ඉර පායනකොටම තියෙන මීදුමත් එක්ක ඈත කඳු පේන විදිහ. ඇත්තටම චිත්‍රපොතක චිත්‍රයක් වගේම තමයි. මල් ඕඩර්ස් ගොඩක් බාර අරගෙන තියෙන වෙලාවක පොඩි නිවාඩුවක් හම්බුන ගමනුයි ඉක්මනට මේ අපි කොළඹ ගිහින් එන්න යන්නේ. අපි ගෙදරින් පාන්දර ආව නිසා උදේට කාලා ආවේ නෑනේ. ඉතින් පොල් සම්බෝලයි පානුයි තමයි අපි අරන් ආවේ උදේට යන ගමන් කන්න. තේක නම් ඇඟේ හැලුණා. මොකද යනකොට හෙලවෙනවානේ. අපි ඉතින් ඔහොම ඇවිල්ලා වේයන්ගොඩින් බැස්සා. මොකද අපේ අයියා ඇවිල්ලා හිටියා අපිව ගන්න වේයන්ගොඩට. කෝච්චියේ ගමන මෙතනින් ඉවර කරලා අපි ඉක්මනට නෑදෑය කෙනෙකුගේ ගෙදරට ගිහින් වොෂ් එකක් දාලා මුලින්ම ගලේ දේවාලේ ගියා. ඊට පස්සේ තමයි අපි මෝදර කෝවිලට ගියේ. ඒකේ නම් වීඩියෝස් මොකුත් ගන්න බැරි වුණා. ඉතින් අපි ඒ වැඩ ටික ඉවර කරගෙන ගෙදර ඇවිල්ලා මල් බොකි එකක් දෙන්න තිබුණා තලව කැලේ සම්පත් බැංකුවට. එකත් හදාගෙන මල් බොකි එක දෙන්න යන ගමන් තමයි මේ ඉන්නේ. අද දවසට මට දාන්න ගොඩාක් මල් ඕඩර්ස් තියෙනවා. මෙතනින් එහාට තමයි ඕගොල්ලන්ට ලස්සන මල් බලන්න හම්බ වෙන්නේ. මේ දවස්වල තියෙන මල් ඕඩර්ස් ටිකත් එක්ක ගන්න මල් ටිකක් අඩුයි. ඉල්ලුම වැඩි වෙනකොට දෙන්න මල් අඩු වෙන නිසා අලුතෙන් මල් හොයාගෙන තමයි මේ ඇවිත් ඉන්නේ. මල් ටනල් එකකට ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ අතට එන ක්‍රිෂාන්ති මල් හැදිලා තියෙන්නේ. මං කලිනුත් ඔයාලට ටනල් ඇතුලේ වීඩියෝස් ගෙනල්ලා තියෙනවා. මේ අලුත්ම එකක්. මේක නම් ෆස්ට් ක්වොලිටි එකට අපිට ගන්න අමාරුයි. සෙකන්ඩ් ක්වොලිටි එකෙන් තමයි ගන්න. ෆස්ට් ක්වොලිටි ක්‍රිෂාන්ති මල ඔයාලා මගේ වීඩියෝ වලින් දැකලා තියෙනවා. ඒක ටිකක් ගණන්. මේක නම් ඒ තරම් ගණන් වෙන්නේ නැහැ. ඔයාලට කටින පින්කම් වලට මේ මල් උනත් මගෙන් ඕඩර් කරගන්න පුළුවන්. පාට මල් පිපිලා ටනල් එක පුරාටම තියෙන්නේ මෙන්න මේ විදිහට. මගේ YouTube එකේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය පරණ වීඩියෝස් දැකලා මල් පැල ගැනත් මගෙන් අහලා තිබුණා. මල් පැල නම් මම පොඩ්ඩක් කරන එක නතර කරා. පළවෙනි දගෙන් පස්සේ වගේ තමයි ආපහු මල් පැල මම ඔයාලට අරන් එන්න හිතාගෙන ඉන්නේ. මේ දවස් ටිකේ කටින පින්කම් ලංකාව පුරාම තියෙන නිසා ටිකක් ලොකු මල් ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා දාන්න ටිකක් එහෙ මෙහෙ ඇවිදින්න වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට වෙලාව මදි වුණා.
ඉතින් මම මල් පැල පටන් ගන්නකොට ඔයාලට ලොකුම ලොකු මල් පැල ඔෆර් එකකුත් දෙන්න හිතන් ඉන්නවා. ඒවත් එක්කම මම වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා මේ දකින්නේ අපි ගොඩක් දුර ඇවිදලා හොයාගෙන ආව මල් වගයක්. කඩින පින්කම් වලට මේ දවස්වල මම මල් ලෑස්ති කරන්නේ මෙන්න මේ විදියට. මේ දවස්වල නුවරඑළියට හොඳටම වහිනවා. ඉතින් මල් පැල කරන්නත් ටිකක් අමාරුයි. වැස්ස ටිකක් අඩු වුණාට පස්සේ ඔයාලට මම මල් පැල ආපහු අරගෙන එන්නම්. මොකද මේ දවස්වල මල් පැල ටිකක් කුණු වෙන්න බලනවා. දම්පාට දම්මයිකල් මලත් එක්ක සුදු පාට රෝස මල් එකතු වුණාම මේ තරම් ලස්සනට තියෙයි කියලා ඔයාලා හිතලා තියනවාද? බලන්නකෝ මේ මල් ටිකේ ලස්සන. ඒකටම හරියන්න වැස්ස මීදුම සීතල නුවරඑළිය පරිසරයත් එකතු වුණාම ඇත්තටම ගොඩක් ලස්සනයි. මේ තියෙන්නේ මම ඔයාලට කියපු ෆස්ට් ක්වොලිටි එකේ ක්‍රිෂාන්ති මල. ඔයාලට පේනවනේ මල ගොඩක් ලොකුයි. ඒ වගේම පෙත්ත ඝනකමයි. මේ මල තමයි ටිකක් ගණන් වෙන්නේ. අපි කලින් දැක්කේ සෙකන්ඩ් ක්වොලිටි එකේ තියෙන මල්. YouTube එකේ මගේ වීඩියෝස් බලන ගොඩක් දෙනෙකුගෙන් මට මේ දවස්වල කටින පින්කම් වලට මල් ඕඩර්ස් ආවා. ඉතින් මම මේ හැම එකක්ම මට පුළුවන් උපරිමයෙන් කැප වෙලා හරිම විදිහට දාලා දුන්නා. මේ මම පැක් කරන මල් ඕඩර් එක නම් මට ඇවිල්ලා තිබුණේ කොරියාවේ ඉන්න අක්කා කෙනෙක්ගෙන්. එයාලගේ ගෙදර ලංකාවේ කටින පින්කමට තමයි මගෙන් මේ මල් ටික අරන් තිබුණේ. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ දේවල් තියෙනවා නම් මල් අවශ්‍ය වුණොත් මට කතා කරලා ඕඩර් එක දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන අලුත් මල් මම ඔයාලට එවනවා. 076 12 22 315 මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මනම් හරි. ඇස්තමේරියා මල් වල පාට කීයක් නම් තියෙනවා කියලා ඔයාලා හිතනවද? මම පෙන්නපු ඒ වගේ පාට ගොඩාක් තිබුණා. ඇත්තටම ගොඩාක්ම ලස්සන කලර්ස් තියෙන මල් වගේක් මට එදා හම්බ වුණා. ඔයාලා නුවරඑළියාවම දැකලා තියෙනවද මේ තරම් ලස්සන පාටවල් තියෙන ඇස්තමේරියා? සමහර මල් තිබුණා එදා තමයි මාත් ඉස්සෙල්ලාම මේ පාට දැක්කේ. ඇස්තමේරියා මල් වගේම මේ දවස්වල ගොඩාක් ඉල්ලුම තිබුණ මල් වර්ගයක් තමයි මේක. ඉතින් මේකත් ගොඩාක් ලස්සන මල් වර්ගයක්. මේ වැස්සත් එක්ක මල් හොයලා පැක් කරලා පරිස්සමට එවනවා කියන එකත් යුද්ධයක් වගේ වැඩක්. ඉතින් ඔය මල් ටික මම පැක් කරන්නේ කෝච්චියට දාන්න. අමාරුවෙන් මල් ටිකත් පැක් කරගෙන අපි නානොයි ස්ටේෂන් එකට ආවා. ඒ එනකොට තමා දන්නේ එදා කෝච්චිය පීලි පැනලා කියලා. ඉතින් ගොඩාක් සැරට වහිනවනේ පාරේ නාය ගිහිල්ලා කෝච්චිය පීලි පැනලා. ඊට පස්සේ අනිත් පැත්තට ඉක්මනටම නුවරඑළියට ගියා. කුරියර් සර්විස් එකේ හරි මල් ටික දාලා එවන්න ඕනේ හින්දා. කුරියර් සර්විස් එකට මල් ටිකත් බාර දීලා අපි ගියා චූටි බලන්න. ඔන්න ඔය ඉන්නේ චූටිගේ පුතා. ඔයාලට මතකද මං කලින් වීඩියෝ එකේ මෙයාව පෙන්නුවා. මෙයාට හරියටම මේ 25 වෙනිදාට තමයි මාසයක් වෙලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක ගන්නකොටත් මෙයාට මාසයක් සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒ වුණාට බලන්නකො බෝල ගෙඩියක් වගේ ඉන්නවා. මොකද එයා තනි පැටියානේ. ඉතින් අපේ ගෙදර අයත් එයාලව හරිම ආදරෙන් බලා ගන්නවා. චූටියට දැන් වෙනම කූඩුවකුත් තියෙනවා. ඉතින් චූටිත් අපේ ගෙදර ගොඩක් හොඳට ඉන්නවා. ටිකක් හෙට්ටු වෙලා වගේ පේන්නේ. මෙයා තාම කිරි බොනවනේ. ඒක නිසා වෙන්න ඇති. කොයි වෙලාවෙත් කිරි බීපු ගමම තමයි ඉන්නේ. පේනවනේ සයිස් එක. ඉතින් චූටිව නම් ඉක්මනටම කෙට්ටු වෙලා ගියා. චූටියව ඔපරේෂන් කරන්න කාලේ හරි. ඉතින් ඉක්මනටම හැරයි යන්න ඕනේ. ඒත් මෙයා කිරි බොනකොට තුවාල පාරයි කියලා බයටයි අපි තාම තියාගෙන ඉන්නේ. මෙයා ඔහොම හිටියට හරිම දඟ බබෙක්. බතුත් කනවා. හැබැයි දත් නම් තාම චූටි ඉදිකටු වගේ දත් තියෙන්නේ. චූටියා නම් දැන් හොඳටම සැර වෙලා පාරේ යන මිනිස්සුන්ව ගොඩක් හපන්න යනවා. මං හිතන්නේ මේ පැටියා නිසා වෙන්න ඇති. චූටි ගෙදර ගෙනාවට මට කීප දෙනෙක් බැනලා කමෙන්ට්ස් දාලා තිබුණා. හැබැයි ඉතින් මේ දවස්වල නුවරඑළියේ තියෙන වැස්සත් එක්ක චූටි දිගටම පාරේ හිටියා නම් එයාට පැටව දාන්න තැනක් තිබුණේ නෑනේ. ඉතින් දැන් බලන්නකෝ මේ බෝල ගෙඩිය අපේ ගෙදර ඇවිල්ලා කොච්චර හොඳට ඉන්නවද කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මම චූටි ගෙදර ගෙනාව එක ගැනයි මේ චූටිගේ බබා ගැනයි? ගොඩක් දෙනෙක් මට කියලා තිබුණා චූටිගේ බබාව පෙන්නන්න කියලා. ඔන්න ඔය ඉන්නේ චූටිගේ බබා තමයි. අල්ලන්න දෙන්නේ වඩා ගන්න දෙන්නේ හරිම සැරයි ඔහොම හිටියට. එයාට සැරින් සැරේට අම්මගේ කුක්කු බිබීම තමයි ඉන්න ඕනි. ඒ වගේම එයා දැන් බත් කනවානේ. එයාට සැරින් සැරේට කන්න බතුත් තියෙන්න ඕනි. දැන් අපේ මුළු ගෙදරම මේ දෙන්නගේ හුරතල් වලින් පිරීලා ගිහින් තියෙන්නේ. ගෙදර ගියාම දාලා එන්නත් ලෝභ හිතෙනවා. පහුගිය දවස් ටිකේ නම් මල් ඕඩර් ටිකත් එක්ක ගොඩාරියක් බිසි වුණා. ඉතින් වීඩියෝ එකක් ගේන්න හොඳටම පහ වුණා. ඉතින් මං එනකම් බලාගෙන හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. මෙයාගේ හුරතල් එක්කම මම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ගිහින් එන්නම්. බයි.